ආයිබෝන් අද අපි ඇවිල්ලා තියෙන්නේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට තමයි ඇවිත් තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වුණා. 2025 පොත් ප්‍රදර්ශනය අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ විශේෂයෙන් කියන්න ඕනේ අද විශාල ජනතාව சுதாகரன் உங்களை நினைக்கும் போது நான் வருவது உங்கள் பொன் சிரிப்பு. ஆசிரியர் திருச்செல்வி மிஸ், ஆசிரியர் திருச்செல்வி மிஸ், ஆசிரியர் நல ஆசிரியர் சுதாகரன் உங்களை நினைக்கும் போது நான் வருவது உங்கள் பொன் சிரிப்பு. ஆசிரியர் திருச்செல்வி மிஸ், ஆசிரியர் திருச்செல்வி மிஸ், ஆசிரியர் நலாயி மிஸ், ஆசிரியர் ரவீந்திரன் மிஸ், ஆசிரியர் உஷா டீச்சர், ஆசிரியர் சந்திரா டீச்சர், ஆசிரியர் பேரு டீச்சர், ஆசிரியர் சுப்பானி டீச்சர், ஆசிரியர் ஏகே சித்தரவேல் சார், ஆசிரியர் தீபன் டீச்சர், ஆசிரியர் ஜெரோம் சார், ஆசிரியர் ஜெரோம் சார். 2025 පොත් ප්‍රදර්ශනය අපි විශේෂයෙන් කියන්න ඕනේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තමයි පැවැත්වෙන්නේ. විශේෂයෙන් දිවයින පළාත් වලින් ඉඳලා සෑහෙන පිරිසක් මේ පොත් ප්‍රදර්ශනය බලන්න ඇවිල්ලා තියෙනවා. ඇත්තටම කියනවා නම් පොත් මිලදී ගැනීමට ගොඩක් ලාභයි. මේ දවස්වල ගොඩක් අය විවිධ පළාත් වලින් ඉඳලා මේ ප්‍රදේශයට එනවා. ඒ ලස්සන දර්ශනීය ටික අපේ YouTube නාලිකාවේ ලබා දෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ප්‍රදර්ශනය ඊයේ මාසේ 27 වෙනිදා ආරම්භ වුණේ. මේ මාසේ 6 වෙනිදා දක්වා මේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ භූමියේ පැවැත්වෙනවා. ඒ ලස්සන ආයතනයේ මම මේ චෝටි දරුවන්ට ඒ ලස්සන දර්ශනයේ ටික මේ නාලිකාවේ ලබා දෙන්න තමයි මේ අවස්ථාව අපි ලැබෙන්නේ තින්නේ. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ භූමිය තුලේ පැවැත්වෙනවා. ගිය මාසයේ 27 වෙනිදා ආරම්භ වෙලා මේ මාසයේ 6 වෙනිදා තමයි අවසන් වෙන්නේ. දිවයින පළාත් වලින් ඉඳලා විශාල ජනතාව මේ පොත් ප්‍රදර්ශනය බලන්න ඇවිත් තියෙනවා. ඒ ලස්සන දර්ශනය අපේ YouTube channel වල Voice of Court channel එකේ ලබා දෙන්න තමයි දේශනම අපි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට ඇවිත් තියෙන්නේ. අපේ YouTube channel වල Voice of God channel එක බලලා අපේ channel එක subscribe කරන්න.